1952දී ඉස්ෆහාන් නගරය මුස්ලිම් ජාතිකයන්ට යටත් වෙනවා. ඉතින් ඒ නිසා මෙහි බෙහෙත් සහ විද්‍යාව කියන දේවල් තහනම් වෙනවා. ඒ නිසා මෙහි ඉන්න ඩොක්ටර්ස්ලා වෙනත් දූපත් වලට පැනලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ් එක්ක නැවක ඉන්න රොබ් කියලා ඩොක්ටර් කෙනෙක්ව. ඉතින් මෙයාලගේ මෙඩිකල් ටීම් එකත් එක්ක එංගලන්තෙට පැනලා යන ගමන් තමයි ඉන්නේ. ඈතින් එංගලන්ත දූපත් පේන්න පටන් ගන්නකොට මෙයාලා හැමෝම ඒ සතුට සමරනවා. ඒත් එක පාරම කොහෙද ඉඳගෙන භයානක කුණාටුවක් නිසා මෙයාලගේ නැවට ගොඩක්ම හානි වෙනවා. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වෙන කණ්ඩායම නැව කොහොම හරි ආයෙත් සම්බර කරගන්න උත්සාහ කරන අතරේ රෙබේකා දරු ප්‍රසූතියට ලං වෙනවා. ඉතින් කොහොම හරි අවසානට රොබ්ගෙත් උදව් ඇතුව රෙබේකට ලස්සන පුංචි පුතෙක්ව හම්බ වෙනවා. ඉතින් මෙයාලා කාටවත් මේ සතුට වැඩි වෙලාවක් සමරන්න වෙන්නේ නැහැ. මොකද එකපාරම මේ නැව ගිහිල්ලා ආයෙමත් ලොකු පර්වතයක හැප්පෙනවා. ඊට පස්සේ පහුවෙන් දුදේ හැරෙන නැවෙන් කොහොම හරි ජීවිත බේරගත්ත කට්ටිය එයාලගේ තවත් තුවාලලා ඉන්න යාළුවෝ සහ සප්ලයිස් හොයන්න පටන් ගන්නවා. වාසනාවට වගේ එයාලගේ බෙහෙත් බඩු හිම ලියලා තියෙන පොත්වලට නම් කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම රොබ් කොහොම හරි අර පුංචි බබාව ආරක්ෂා කරගන්න සමත් වෙලා තියෙනවා. ඒත් ඉතින් රෙබේකා ගැන නම් මෙයාලට කිසිම හොඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් හවස් වෙද්දි ඉතිරිලා ඉන්න වෛද්‍ය කණ්ඩායම කූඩාරම් අටව ගන්නවා සහ රොබ් නම් මේ වෙද්දි ඉන්නේ ගොඩක්ම කලබල වෙලා. මොකද දවසක් ගිහිල්ලත් තාම රෙබේකා ගැන කිසිම හොඩුවාවක් මෙයාලට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙලාවේ මෙතනට එන රොබ්ගේ යාළුවා අයිසැක් කිව්වත් අපි දැන් යන්න ඕන රෙබේකව හොයන එකේ වැඩක් නැහැ කියලා. රොබ් තරහින් කියනවා ඔයාලට ඕන නම් යන්න මං කොහෙවත් යන්නේ රෙබේකව හම්බ වෙනකන් කියලා. ඉතින් අවසානට කොහොම හරි අයිසැක්ගේ කතා අහලා රොබ් හිත හදා ගන්නවා කට්ටියත් එක්කම පයින්ම ලන්ඩන් වලට යනවා කියලා. ඉතින් නගරයට ඇතුල් වෙන ගේට් එක ළඟ ඉන්න ගාඩ්ස්ලා මෙයාලා දිහා බලලා කියනවා ඔයාලට අද හවස වෙනකන් කල් දෙන්නම් මුස්ලිම් සහ යුදෙව්වන්ව නම් මෙහෙ තියාගන්න බෑ කියලා. ඒ වගේම ඉතින් පේන විදියට මේ මිනිස්සු එච්චර හිතක් පොපොත් වෙන මිනිස්සු නම් නෙවෙයි වගේ. ඉතින් මෙයාලා නගරය ඇතුළට ගිහිල්ලා පාරේ ඇවිදලා තිද්දි එකපාරම වීසල් කියලා හොරෙක් රොබ්ගේ ඇඟේ හැප්පෙනවා. ඒත් ඉතින් වැඩි වෙලා යන්න කලින් මේ වීසල් හොරකම් කරපු මිනිස්සයා වීසල් කියන මේ පුංචි කොල්ලව අල්ලගෙන එයාගේ උරහිසත් කඩලා දානවා. මොකද ඉතින් පුංචි වුණත් මෙයා හොරෙක් නිසා. ඉතින් කොහොම වුණත් මේක දකින රොබ්ට හොඳටම දුක හිතිලා වීසල්ගේ උරහිස මෙයා ආයෙත් හරි ගස්සලා දෙනවා. ඊට පස්සේ මෙයාලා තවදුරටත් පාරේ ඇවිදින යනකොට දකිනවා මෙහි ඉන්න මිනිස්සු තාමත් පාවිච්චි කරන්නේ ගොඩක්ම පරණ සුව කිරීමේ ක්‍රම සහ ඒවා ගොඩක්ම වේදනාකාරීව කියලා. මේ අතර එක මිනිස්සෙක් තමන් බල්ලෙක් කියලා හිතාගෙන ඉන්න පිස්සු මිනිස්සෙක්වත් එක්කගෙන රාජකීය වෛද්‍යවරයා වෙන ලීෆික් ළඟට එනවා. එයාව කොහොම හරි සුව කරලා දෙන්න කියලා. ඒ ඉතින් ලීෆික් මෙයාට පයින් එකක් ගහලා කියනවා මේ පිස්සව කැලේ තියෙන ගුහාවකට ගිහින් දාන්න කියලා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක තමයි මේ කාලේ මෙහි ඉන්න වෛද්‍යවරු ටික ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මායාකාරයන් කියලා හඳුන්වන 4 දෙනෙක්ට මරණ දඬුවම ලබා දෙන්න හදන මොහොතක්. ඉතින් වටේ එකතුලා ඉන්න මිනිස්සු කෑ ගහලා කියනවා ওই මිනිස්සුන්ව මරලා දාන්නම තමයි ඕන කියලා. ඒත් ඇත්ත තමයි මේ මිනිස්සු මායාකාරයෝ වගේ නන් නෙවෙයි. ඇත්තරම කේල්ට් ජාතික අහිංසක මිනිස්සු වගේක්. ඉතින් වීසල් මෙයාලට පැහැදිලි කරනවා ඒ මිනිස්සු හරිම අහිංසක මිනිස්සු ජාතියක් කියලාත් මෙහින සොල්දාදු එයාලව අල්ලගෙන එයාලට බොරුවට නඩු පවරනවා කියලත්. ඒත් මේ ආමියගේ නායකයා ගොඩ්වින් කියන කෙනා නම් මේව සම්බන්ධයෙන් ලොකු සතුටකින් නෙවෙයි ඉන්නේ කියලත් වීසල් කියනවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සුන්ව මරලා දාන්න කියලා හිතාගෙන එයාලා ඉන්න තැන ගිනි තිව්වත් ඔක්කොටම කලින් ඒ මිනිස්සු බැඳලා තියෙන ලණු ටික ගිනි ගන්න නිසා ඒ මිනිස්සු ටික එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් මෙතන ඉන්න ඩෆ් කියලා මිනිස්සෙක් සොල්දාදුන්ගේ කඩුවක් උදුරගෙන එයාලත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මේ නිසා මෙයාලට සහ මෙයාගේ යාළුවන්ට මෙතනින් පැනලා යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් හවස් වෙද්දි කොහොම හරි රොබ් සහ එයාගේ යාළුවා අයිසැක්ට රාජකීය වෛද්‍යවරයා වෙන ලීෆ්‍රික්ව හම්බ වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මෙයාලා කියනවා අපිටත් වෛද්‍යවරු විදිහට වැඩ කරන්න පුළුවන්, අපිට ඔයාලට උදව් කරන්න පුළුවන් කියලා. ඒත් මෙතන කවුන්සිල් එකේ ඉන්න හුන් කෙනගෙන ගත් කටරම් කියනවා අනේ මේ මල්ලි මෙහෙ ඕවා කරන්න බෑ කියලා එතන ඉන්න ගාඩ්ස්ලට මෙයාලව අරගෙන යන්න කියලා කියනවා. මොකද මේ දෙන්න කැමති නැහැ මෙයාලට අමතරව තවත් වෛද්‍යවරු රාජ සභාවට එනවට. ඉතින් ඊට පස්සේ රොබ් සහයක් කණ්ඩායම අපි ඊළඟට මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරගෙන ඉන්නකොට එතනට එන රෝස් කියලා කෙනෙක් මෙයාලගෙන් උදව් ඉල්ලනවා. රෝස් මෙයාලව කාමරයකට එක්කන් යනවා. ඉතින් මෙහි තමයි අර පැනලා ගිහපු කේල්ට් ජාතික මිනිස්සු
හැංගිලා ඉන්නේ. ඉතින් අර වෙලාවේ එයාගේ අනිත් යාළුවන්ටත් පැනලා යන උදව් කරපු ඩෆ් කියන කෙනාට හොඳටම තුවාලලා සහ මෙයාගේ ළඟට ඇවිල්ලා එයාව බලන රොබ් කියනවා කමක් නැහැ මට මේව සනීප කරන්න පුළුවන් කියලා. ඉතින් රොබ් මෙයාලට බෙහෙත් කරන අතරේ මේ කේල්ට් ජාතිකයා පැහැදිලි කරනවා එයාලගේ මිනිස්සු මොන වගේ අනතුරකද ඉන්නේ කියලා. ඒ වගේම මේ හැම සාපයක්ම පටන් ගත්තේ එයාලගේ රජතුමා දැන් බැඳලා ඉන්න රැජිනව බැන්දට පස්සේ කියලා. මෙයා කියන විදිහට මේ රැජින හැමතිස්සෙම ප්‍රෙග්නන්ට් වෙලා වගේ තමයි ඉන්නේ. ඒ වුණාට එයාගේ බඩේ කිසිම බබෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. මොකක් හරි හේතුවක් නිසා එයාට හම්බෙන්න යන හැම බබෙක්ම ප්‍රසූතියට කලින් නැති වෙලා යනවා කියලා කියනවා. ඊට පස්සේ රොබ් ගාවටන මොරිගන් කියනවා ඔයාගේ හිතේ තියෙන දේවල් කියලා ඔය හිතේ තියෙන දුක නැති කරගන්න ඕන කියලා. ඒ වගේම ඔයාට ඕන මට ඒකට උදව් කරන්නත් පුළුවන් කියලා. ඒ වගේ මෙයාට එයාගේ අඳුරු මායාවන්ගෙන් රොබ්ට උදව් කරන්න පුළුවන් කියලා කිව්වත් මේක සත පහටවත් ගණන් ගන්න නැති රොබ් කියනවා මම ඇත්තටම විශ්වාස කරන්නේ විද්‍යාව විතරයි ඔය වගේ මිත්‍යා දේවල් නම් මම විශ්වාස කරන්නේ මට සමා වෙන්න කියලා. ඒත් මෝගන් නම් දිගින් දිගටම කියන්නේ මට ඕන මිනිස්සෙක්ගේ හද ගැස්ම දිහා බලලා එයා මැරෙනව නැද්ද කියලා කියන්න පුළුවන් කියලා. ඔව් ඉතින් ඒක නම් කාටද කියන්න බැරි. කොහොම හරි ඉතින් මේ මෝගන් කියන කාන්තාවගෙන් බේරෙන්න බැරි නිසා අවසානට රොබ් තීරණය කරනවා අකමැත්තෙන් වුණත් හරි කමන්නේ ඔයා කැමති දෙයක් කරන්නෝ කියලා. ඊට පස්සේ මෝගන් බෙහෙත් පැලෑටි වගේ කුයි තාම මොනවා දේවල් ටික එකතු කරගෙන රොබ් යාතු කර්මයක් කරා අරගෙන යනවා. ඒත් එක්කම රොබ්ට රෙබේකව පේන්න පටන් ගන්නවා. ඒත් ඉතින් එයා ඉන්නේ වතුරේ යට සහ මේ වෙලාවේ එකපාරට මරණය ඇවිල්ලා රෙබේකව රොබ්ගෙන් උදුර ගන්නවා. අවසානට කොහොම හරි මේ හැම දෙයක්ම දකින රොබ් රෙබේකා මැරුණා කියලා පිළි අරගෙන එයාගේ හිත හදා ගන්නවා. මේ ඇස්සේ රාජකීය වෛද්‍ය මණ්ඩලයේ ඉන්න හන් කියන මිනිසයා මෙහි රැජිනගේ ගැප් ගැනීම වෙන පරීක්ෂා කරලා එයාට කියනවා මේ පාරවට හම්බෙන්න යන්නේ පුතෙක් කියලා. ඉතින් පේන විදිහට රාජකීය වෛද්‍යවරයා සහ රැජින අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ හෙළි වෙනවා රජතුමා ගොඩක් වයස නිසා එයාට ළමයෙක් හදන්න බෑ කියලාත්. ඒත් මේ කපටි රැජින කොහොම හරි රජතුමාට බොන්න දීලා හැමතිස්සෙම එයාව මත් කරලා වගේ තියාගෙන ඉන්න නිසා මේ රජතුමත් රැජින කියන ඕනම දෙයක් අහනවා. ඒ වගේම රාජකීය හමුදාවේ නායකයා ගොඩ්වින් කියන මිනිස්සයාගේ වයිෆ් ලෙඩ වෙන නිසා ඊළඟට හන් යන්නේ එයාගේ වයිෆ්ට ප්‍රතිකාර කරන්න. ඒත් ඉතින් වයිෆ් පරීක්ෂා කරලා බලලා හන් කියනවා මට සමා වෙන්න ඒ වුණාට ඔයාගේ වයිෆ් මැරෙන්න යන්නේ මට කරන්න දෙයක් නෑ කියලා. ඊළඟ දවසේ උදේට සොල්දාදු හැමෝම නගරේ පුරා කේල්ට් ජාතිකයන්ව හොයනවා කලින් වගේ මරලා දානවා. ඉතින් මේක තමන්ගේ ක්වාටර්ස් වල අර ඩෆ් කියන මිනිස්සයව තියාගෙන ප්‍රතිකාර කරන රොබ්ට ආරංචි වුණත් රොබ් කොහොම හරි ඩෆ් මේ සොල්දාදුවන්ට බාර දෙන වැඩේට නම් චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් රොබ්ගේ කණ්ඩායම රොබ්ට කියනවා අපි මෙයාව මෙතන තියන් ප්‍රතිකාර කරොත් මෙයා අනිවාර්යයෙන්ම සොල්දාදුවන්ට අහු වෙනවා. ඒ නිසා එයාලට හොයාගන්න බැරි තැනකට අපි මෙයාව අරන් ගිහිල්ලා ප්‍රතිකාර කරමු කියලා. මේ අතරේ වීසල් නගරේ කැඩලා තියෙන බිල්ඩින් එකක් හදන්න අනිත් මිනිස්සුන්ට උදව් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් තමන්ට හොඳ වුණාට පස්සේ ඩෆුත් යනවා මෙයාට උදව් කරන්න. මොකද ඉතින් සෙනගස්සේ ඉද්දි. ඒ වගේම මේක රජයේ වැඩක් නිසා සොල්දාදු මේතන වැඩි පරීක්ෂා කරන්න නැති නිසා මෙයාව හොයාගන්නත් බැරි වෙනවා කියලා මෙයා දන්නවා. ඊට පස්සේ මෙයාලා මේ බිල්ඩින් එක ක්ලිනික් එකක් බවට පත් කරනවා. ඉතින් වැඩි කල් යන කලින් ගොඩක් මිනිස්සුත් මෙයාලගෙන් බෙහෙත් ගන්න පෝලිං ගහනවා. ඒ වගේම ඉතින් මේ වෛද්‍ය කණ්ඩායම මේ හැම දෙයක්ම කරන්නේ සතයක්වත් මෙයාලගේ අය කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් ඔය ASCII හන් කියන රාජකීය වෛද්‍යවරයාත් මෙයාලගේ ක්ලිනික් එකට එනවා. මේ වෙලාවේ හන් රොබ්කින් සමාවිල්ලනවා කලින් වෙලාවේ මෙයාලට සලකපු විදියට. ඊට පස්සේ හන් කියනවා අපේ ආමිගේ නායකයා වෙන ගොඩ්වින්ගේ වයිෆ් ගොඩක් අසනීප වෙලා ඉන්නේ මට ඒව සනීප කරන්න බෑ. පුළුවන් නම් ඔයාලා දන්න දේකුත් උත්සාහ කරලා බලනවද කියලා. ඉතින් රොබ් මෙයා පරීක්ෂා කරලා බලලා මෙයාගේ වයිෆ්ට තියෙන ලෙඩේ හොයාගන්නවා සහ එයා හොයාගන්නවා මෙයාගේ වයිෆ්ගේ පෙනහළු වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි සැත්කමකට පස්සේ රොබ් ගොඩ්වින්ගේ වයිෆ්ව බේර ගන්නවා. ඉතින් හන් මේකෙන් පැහැදෙන නිසා රොබ් කියනවා අපි දෙන්නට ඕන එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. ඒත් හන් කියනවා අනේ නෑ මට නම් හිම ඕනේ මට ඕන ඔයාගේ පොත ගන්න විතරයි කියලා. ඔයා එක කීයටද විකුණන්නේ කියලාත් හන් අහනවා. මොකද හන් හිතන් ඉන්නේ මේක රොබ් කිසිම හැකියාවක් නෙවෙයි එයාගේ පොතේ තියෙන වෛද්‍ය ක්‍රම නිසා තමයි මෙයාලා මෙච්චර දක්ෂ විදියට වෙදකම් කරන්නේ කියලා. ඉතින් ආරක්ෂාව සල්ලි දෙන්නම් කියලා කිව්වත්
රොබ් කැමති වෙන්නේ එයාලගේ පොත මේ මිනිස්සුන්ට දෙන්න. ඉතින් මේ ASCII රාජ්‍ය සභාවේ ලොකු කලබලයක්. මොකද රදලියෝ ඇවිල්ලා කියනවා ඔයාලගේ මේ වැඩ නිසා අහිංසක කේට් මිනිස්සු ගොඩක් මැරිලා යනවා. ඒකෙන් සමහර අය අපේ ඥාති කියලාත්. ඒ ඉතින් රාජ්‍ය සභාවේ ඉන්න බිෂොප් සහ මර්සියා කියනවා ඒ මිනිස්සුන්ගේ පණ පිටින් තියෙන එක එයාලව මරණවටත් වැඩිය භයානක දෙයක් කියලා. ඒ වගේම ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මෙහි කිසිම ඉඩක් නැහැ කියලාත් අපේ නීතියත් ඔයාලා දන්නවනේ කියලා මෙයාලා කියනවා. මේ අතරේ හන් රොබ් රාජ්‍ය සභාවට එක්කන් ඇවිල්ලා කියනවා මෙයාට අපි රෙජිනල් සුව කරන්න පුළුවන් අපි මෙයාට අවස්ථාවක් දීලා බලමු කියලා. ඒත් මර්සියා සහ ලීෆික් නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩ්ඩින් මෙතන ඉන්න පිරිසට කියනවා රාජකීයන්ටවත් මගේ වයිෆ් බේරගන්න බැරි වුණා. ඒ වුණාට මේ රොබ් තමයි මගේ වයිෆ්ගේ ජීවිතය බේරලා දුන්නේ කියලා. ඒත් එක්කම මිනිස්සු කලබලලා කෑ ගහන්න පටන් ගන්නවා අපිට අපේ රජතුමාව කොහොම හරි බේර ගන්න ඕන කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මර්සියත් රොබ්ට රාජකීය වෛද්‍ය මණ්ඩලයට එන්න අවසර දෙනවා. මෙයාලා රජතුමාව කලුවර කාමරයක තියලා තියෙන්නේ මොකද ඉරේලිය නිසා රජතුමාගේ සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන් කියලා තමයි මෙයාලා හිතන් ඉන්නේ. ඒ ඉතින් රජතුමාව පරීක්ෂා කරන රොබ් දැනගන්නවා රජතුමාට කිසිම ලෙඩක් නැහැ. ඉරේලිය නැති නිසා තමයි රජතුමා මෙච්චර දුර්වල වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒත් එක්කම මෙයාලා ජනේලේ අරිනවා සහ මෙයාලා රජතුමා වෙන කැනූට් කියන කෙනා ඉරේලියට යනවත් එක්කම එයා ටිකෙන් ටික සනීප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ රජතුමා ආයමත් රාජ සභාවට යනකොට එතන ඉන්න පිරිස ගොඩක් සතුටින් රජතුමා පිළිගන්නවා. ඒත් ඉතින් හන්ට නම් මේ ගැන එච්චර ලොකු සතුටක් නෑ වගේ. ඉතින් සති කිහිපයක් යද්දි රජතුමාට හොඳටම හොඳ වෙනවා සහ රජතුමා දඩයම් කරන්න යනවා. එදා රෑ රජතුමාත් ඇවිල්ලා මුළු වෛද්‍ය කණ්ඩායමටම භෝජන සංග්‍රහයකටත් ආරාධනා කරනවා. ඉතින් මේ ASCII රීෆික් නම් බය වෙලා ඉන්නේ මොකද රජතුමා දැනගනී කියලා එයා ඌමනාවෙන්ම තමයි මෙච්චර කාලයක් රජතුමාව ලෙඩ කරලා තිබ්බේ කියලා. මොකද මෙයාලා රෙජින සහ හන් මෙයාට සල්ලි දීලා තියෙනවා රජතුමායි කවදාවත්ම සනීප වෙන්න බෑ කියලා. ඉතින් සංග්‍රහය අතරතුර කැනූට් රොබ් අලුත් රාජකීය වෛද්‍යවරයෙක් විදිහටත් ප්‍රකාශයටපත් කරනවා. ඊට පස්සේ පාටි කිව්වලා ගෙදරෙන මෙඩිකල් ටීම් එක මගේ දකින්නවා කවුරු හරි ලීෆික්ව මරලා දාලා කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කවුද එහෙම කරේ කියලා. ඊට පස්සේ දවසක රජතුමා සහ රොබ් ගමනක් යන්න පිටත් වෙනවා. යන අතරමඟ රජතුමා කියනවා තමන්ගේ කලින් වයිෆ් මැරුණේ මොකද්ද මන්ද අසනීපයක් නිසා සහ ඒ යද්දි එයා මට පුංචි දුවෙක්ව දීලා ගියා කියලා. ඒ ඉතින් එයාට දරුණු වැඩක් තිබුණ නිසා අපේ රාජධානිය ගොඩක් දුර කුටියක අපි ආව ඉර කරලා තියෙන්නේ කියලා. ඒ වගේම දැන් අපි දෙන්න යන්නේ ඒක බලන්න කියලා රජතුමා රොබ්ට කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර කුටිය හිර කරලා ඉන්න අයිලීන් කියන කුමාරිකාව. ඉතින් පොඩි කාලේ මෙයා මේක හිර කරාට දැන් නම් මෙයා ලොකු කුමාරිකාවක්. ඉතින් කොහොම හරි අයිලීන්ව සංසම් කරන රොබ් කියනවා බය වෙන්න එපා මම ඔයාව කොහොම හරි සනීප කරනවා කියලා. ඊට පස්සේ රොබ් ඒ ආර වෙලාවේ අයිලීන් බලන්න ගියාට පස්සේ එයා කාමරේ ඒ කියන්නේ අර කුටිය ඇඳලා තිබුණ පින්තූර වගේ එක කොපීස් වගේක් රජතුමාට ගෙනල්ලා පෙන්නනවා. ඒක එක පින්තූරයක් අඳුර ගන්න රජතුමා කියනවා මේක අපේ සභාවේ එක පැවැත්වෙන විශේෂ අංගයක්. ඒකේ නම තමයි මරණයේ නැටුම කියලා. ඉතින් මේ නැටුමින් එයාලා කියන්න උත්සාහ කරන්නේ මරණය කියන දේ හැමෝටම උරුම දෙයක් කියලා. ඉතින් එදා රෑ රජතුමා මර්සියාට කියනවා ආයේ කවුරු හරි මට අතක් කර කියන්න උත්සාහ කරොත් ඒක තමයි ඒ කෙනාගේ අවසානය කියලා. ඉතින් මෙයා මේ නොකිය කියන්නේ මම දන්නවා මෙච්චර කාලයක් තමුසේ කරපු දේවල් කියලා. ඉතින් පහුවදා උදේ රෙජිනා නැගිටලා රජතුමාට කියනවා මට ගොඩක් අමාරුයි අපේ රාජකීය වෛද්‍යවරයාට කතා කරන්න කියලා. ඒකත් රොබ්ට නෙවෙයි කලින් හිටපු කෙනා හන්ට කියලා මෙයා කියනවා. ඉතින් හන්නාවට පස්සේ මෙයා බොරුව රඟපාන එක නවත්තලා හන්ට කියනවා මේ රජාව කොහොම හරි ඉක්මනට ඉවරයක් කළා දාන්න ඕන මොකක් හරි සැරස්මක් සූදානම් කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ රොබ් අයිලීන්නත් එකතු කරගෙන අර වයස කාන්තාව රොබ්ට රෙබේකාගේ දුක අමතක කරගන්න උදව් කරපු යාතු කර්මය එලීනටත් කරනවා. ඉතින් මේ වෙලාවේ එලීන දකිනවා මරණයේ දූතෙක් සහ තවත් වේදනාව වෙන ගෑනු කෙනෙක් වටේට තියුණු කඩු අපේ තියාගත්ත මිනිස්සු වගේ වට වෙලා එයාට කරදර කරනවා කියලා. ඉතින් එලීන හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නදී රොබ් කොහොම හරි එයාව සංසුන් කරනවා. ඉතින් මේ අතරේ රජතුමා සහ රෙජින අර කුටියට වෙලා එළියේ ඉඳන් මෙයාලා කරන දේවල් දිහා බලාගෙන තමයි ඉන්නේ. මේ අතරේ රෙජින් රජතුමාට වතුර එකක් දෙනවා වගේ වසකවලම් කරපු වතුර එකක් තමයි දෙන්නේ. ඉතින් මේක බොන් රජතුමා එතනම මැරිලා වැටෙනවා. ඒ තීනදස ප්‍රචාරය යන්නේ රොබ් අපේ මහරජතුමාව මැරුවා කියලා. ඉතින් රොබ් කියන්නේ කේට් වරුන්ට වැඩ කරන කෙනෙක් කියලා යාට චෝදනා කරලා
එයාව මරන්න නියෝග කරනවා. මේ අතරේ මාලිගාවේ බිෂොප් ප්‍රකාශ කරනවා මර්සියා එහෙම නැත්නම් රෙජින එයාගේ බබා ඉපදෙනකම් මේ රට පාලනය කරයි කියලා. ඒත් රදළ යමීමට විරුද්ධ වෙනවා සහ ඒගොල්ලෝ කියනවා නියම උරුමකාරිය එහෙම නැත්නම් අයිලින් කුමරිය තාමත් ජීවතුන් අතර ඉන්නවා. එයාට තමයි සිංහාසනෙ හම්බෙන්න ඕන කියලා. ඒ වගේම එයා ලෙඩ වෙලා කියන කතාවත් මෙයාලා විශ්වාස කරන්නේ නැහැ කියලාත් කියනවා. ඊට පස්සේ රෙජිනගේ අනමත ආමියගේ නායකයා ගොඩ්වින් ගිහිල්ලා අයිලින් කුමරියව අරන් එන්න සූදානම් වෙනවා. ඉතින් අර ඉර වෙලා හිටපු කුටියෙන් එළියට ආවට පස්සේ අයිලින් කුමරියටත් ගොඩක්ම සතුටු හිතෙනවා සහ එයා එතන බැල්කනියෙන් පහළට පයින්න හැදුවත් ගොඩ්වින් නැවිලා එයාව කොහොම හරි අල්ල ගන්නවා. මේ අතරේ මර්සියාට දරු ප්‍රසූතියේ ලකුණු 15 වෙනවා. ඒ ඉතින් කලින් පාරවල වගේම පෑ 12 ගියත් තාමත් බබා නම් ඉපදිලා නැහැ. ඉතින් කරන්න දෙයක් නැති නිසා මෙයාලා ආයෙමත් රොබ්ට කතා කරනවා එයාලට උදව් කරන්න කියලා. ඒත් ඉතින් රොබ්බේ වෙනුවට එයාලගෙන් පොරොන්දුවක් ගන්නවා එයා සහ මෙඩිකල් ටීම් එක නිදහස් කරනවා කියලා. ඒ වගේම අයිලින් කුමරියවත් Tamanට බාර දෙන්න Taman යාව වගකීමෙන් බලා ගන්නම් කියලාත් රොබ් කියනවා. අවසානට පැය ගානක සැත්කමකින් පස්සේ අවසානට රෙජිනට දුවෙක්ව හම්බ වෙනවා. ඊට පස්සේ මේ දුෂ්ට රෙජින නියෝග කරනවා රොබ් මරලා දාන්න කියලා. කොහොම හරි රොබ් හිර කරලා තියෙන කූඩුව ළඟට එන රෝස් රොබ්ගේ බබාව එතනින් අරන් යනවා. ඊට පස්සේ මෙතනට එන ගොඩ්වින් රොබ් සහ එයාගේ යාළුවෝ නිදහස් කරලා කියනවා කොහොම හරි අපේ කුමාරිකාව අයිලින්ව හොයාගන්න. මොකද එයා තමයි මේ රාජධානියේ නියම උරුමකාරිය කියලා. ඔව් ඉතින් මුලින් ඉඳලම ගොඩ්වින් කියන්නේ කොහොමද හිතවඳ මිනිස්සයානේ. ඒ ඉතින් වැඩි වෙලාවක් යන කලින් සෝල්දාදුත් දැනගන්නවා කූඩුව හිස් කියලා. ඉතින් ඊට පස්සේ එයාලා රොබ් සහ එයාගේ යාළුවෝ හොයන්න පටන් ගන්නවා. මේ අතරේ ජෙනරල් හාක්නූට් කියන කෙනාට ගොඩ්වින් කිව්වත් රෙජින තමයි රජතුමා මැරුවේ කියලා හාක්නූට් කියන ජෙනරල් මේක පිළිගන්නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඉතින් කොච්චර කිව්වත් හාක්නූට් මේක පිළිගන්නේ සහ අවසානට මේ දෙන්න මෙතන මරා ගන්න පටන් ගන්නවා. ඒත් අවසානට කොහොම හරි හාරුක් නූට් කියන කෙනා ගොඩ්වින්ව මරලා දානවා. මේ වෙද්දි රොබ් සහයාගේ යාළුවෝ ගොඩක් දුර පළාතකට ඇවිල්ලා සහ රෝස් එයාලට සල්ලි දීලා කියනවා මේකෙන් මේ සල්ලි අරගෙන ඔයාලා දුර පළාතකට පැනලා යන්න කියලා. ඒත් රොබ් නයිවට කැමති වෙන්නේ සහ එයා කියනවා මං කොහොම හරි අයිලින් කුමාරිකාව හොයා ගන්න ඕන කියලා. ඉතින් මං කොහොම හරි මේ රට්ටේ උදව්වක් කරොත් රෙබෙකා මරණය අහක යන එකක් නෑ කියලා. ඉතින් වීසල් අබු සහ ඩෆ් කියන තුන්දෙනාත් රොබ්ට උදව් කරන්න කැමති වෙනවා. මේ අතරේ රෝස් තීරණය කරනවා එයා මේ මිනිස්සුත් එක්ක මෙහෙට වෙලා ඉන්නවා කියලා. ඒ වගේම රොබ් ආයෙත් එනකන් එයාගේ බබාව පරිස්සමට බලා ගන්නම් කියලාත් රෝස් පොරොන්දු වෙනවා. ඉතින් මේ ඇස්සේ අද තමයි මර්සියාගේ ක්‍රවුනින් සෙරමනි එක. ඒ වගේම රාජ සභාවේ ඉන්න හාරුක් නූට්ට රොබ්ලා පැනලා ගියා කියලාත් එයාලා කොහෙටද යන්නේ කියලාත් ඔත්තුවක් හම්බ වෙනවා. අවසානට රොබ් සහ කණ්ඩායම අයිලින් ඉන්නවා කියලා සැක කරන Caves of Mercy වලට එනවා. මුලින්ම මේ දූපත ගොඩක් නිහඬයි වගේ පෙවුනත් එකපාරටම පිස්සු මිනිස්සු වගේක් ඇවිල්ලා මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. රොබ් තමන් කරුණාව දක්වමින් මේ පිස්සු මිනිස්සුන්ව කොහොම හරි මෙල්ල කර ගන්නවා. ඒ වගේම අහනවා අයිලින් කොහෙද කියලා. ඊට පස්සේ අර රොබ්ට පහර දෙන්න හදපු කාන්තාව එයාලව දූපතේ තවත් කොටසකට එක්කගෙන යනවා. මේ වෙලාව එයාලා දකිනවා මේ ඉන්න මිනිස්සු මිනිමස් කනවා කියලා. ඒ අතරේ අර කාන්තාව වීසල්ගේ උරහිස හපනවා සහ මෙතන ඉන්න හැමෝම හොඳටම බය වෙනවා. ඒත් එක්කම ආයමත් මේ පිස්සු මිනිස්සු ටික මෙයාලා පස්සේ පන්නන්න පටන් ගන්නවා. මෙයාලා අවසානට කොහොම හරි එතන තිබුණ ලී වලින් හදපු ස්ට්‍රක්චර් එකක් උඩට නගිනවා. ඊට පස්සේ මෙයාලා තවත් ගුහාවක් හම්බ වෙනවා. ඉතින් මේ ගුහාවේ තමයි අර අපිට මූවි එක පටන් ගත්තින් පෙන්නපු තමන් බල්ලෙක් කියලා හිතන් ඉන්න පිස්සු මිනිස්සයා ඉන්නේ. ඉතින් රොබ් එයාගෙනුත් අහනවා අයිලින් දැක්කද කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා එයාලව තවත් ගුහාවේ ඇතුළට එක්කන් යනවා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් ගුහාව ඇතුළේ ඉඳන් මෙයාලට ගල් ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රින්සස් එලියන්. ඉතින් රොබ් මෙයාගේ ළඟට හිමීට යනවා සහ එකපාරම එලියන් මෙයාව බදා ගන්නවා. ඉතින් මෙයා අඳුර ගන්නවා මේ ඉන්නේ එයාට කලින් වෙලාවේ කරුණාවෙන් සලකපු රොබ්ම තමයි කියලා. ඊට පස්සේ මෙයාලා අයිලින් කුමරියව ගුහාවෙන් එළියට එක්කන් යනවා සහ ඉරේලිය වැටෙද්දි එයාට සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ ඉතින් මේ අතරේ හාක්නූට්ගේ මිනිස්සු ඇවිල්ලා රොබ්ගේ බබාව රෝස් අයිසැක් සහ අනිත් මිනිස්සුන්ව අල්ලගෙන රාජධානියට අරන් යනවා. ඊට පස්සේ රැජිනි මෙයාට තර්ජනය කරනවා රොබ් කොහෙද කියලා කිව්වේ නැත්තම් පොඩි බබාව මරලා දානවා කියලා. කරන් දෙයක් නැති මෙතන අයිසැක් කිව්වත් රොබ් අයිලින්ව හොයාගෙන ගියා කියලා මර්සියා ඒක ගණන් ගන්න නැතුව hina වෙලා කියනවා එලියන් මැරුණා කියලා.
මේ අතරේ රොබ් ඇතුළු කණ්ඩායම ආයෙමත් එයාලගේ අර කේල්ටික් ගම්මානයට එනවා. ඒ ඉතින් වැඩි වෙලාවක් යන කලින් එයාලට තේරෙනවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගම්මානේ ඉතුරුලා ඉන්න වයසක මිනිස්සු ටිකක් අපේ අයිලින් කුමරියව දැක්කට පස්සේ මෙයා තමයි මෙච්චර කාලයක් නැතිව හිටපු කුමාරිකාව කියලා අඳුරගෙන මෙයා ඉස්සරහා දන ගහනවා. මේ අතරේ හරුක්නූට් රෙජිනට කියනවා කටකතාවක් තියෙනවා කේල්ටික්වරු අපිට විරුද්ධව සටන් කරන්න සූදානම් වෙනවා සහ එලියන් කුමරිය එයාලත් එක්කයි ඉන්නේ කියලා. ඒ ඉතින් රෙජින කියනවා ඕක කටකතාවක්ම විතරක් වෙන්නත් ඇති කියලා. ඒත් එක්කම හරුක්නූට් කියනවා නෑ රෙජින ඒක වෙන්න විදියක් නැහැ. මොනවා වුණත් බහුතරේ නම් හිතන්නේ ඔයා රෙජින වෙන්න සුදුසු නෑ කියලා. ඊට පස්සේ රෙජින මර්සියා කියනවා එහෙනම් මේ කටකතා මටම ඉවර කරන්න වෙයි වගේ කියලා. මේ අතර රාජකීය වෛද්‍යවරයා හන් අරගොල්ලෙන් උදුරගත්ත පොතක් කියවනවා සහ එයාට ඒක තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා එයා මර්සියට කියනවා අයිසැක්ගේ ජීවිතේ විතරක් ඉතුරු කරන්න එතකොට මට මේ පොත අධ්‍යයනය කරලා මෙහෙ ඉන්න හොඳම වෛද්‍යවරයා වෙන්න පුළුවන් කියලා. ඉතින් රෙජිනේකට විරුද්ධ වුණත් හන්නේද අර හොරහසෙම ගිහිල්ලා බබාව අයිසැක් සහ රෝස්ව අර හිරකුටියෙන් එළියට ගන්නවා. ඊට පස්සේ නගරයේ ගේට්ටුව ළඟට අරන් ඇවිල්ලා මෙයා කියනවා මේකත් අරන් පැනලා යන්න මේ වටිනා දැනුම කොහොම හරි ආරක්ෂා කරලා තියාගන්න කියලා. ඊට පස්සේ ආයෙත් මාලිගාවට නහන් තමන්ගේම ජීවිතය නැති කරගන්නවා. දවස් ගානට පස්සේ රොබ් සහයක් කට්ටිය අයිලින් කුමරියත් එක්කගෙන මෝගන් ළඟට එනවා. ඉතින් මේ වෙද්දි මෝගන් මරණාසන්නලා හිටියත් රොබ් එයාගෙන් ඉල්ලනවා කොහොම හරි අයිලින් කුමරියව සනීප කරලා දෙන්න කියලා. මොකද රොබ් එයාට බෙහෙත් කරත් එයාටත් යම් මට්ටමකින් එහාට එයාව සුව කරන්න බෑ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මේ මෝගන් තමයි රොබ්ට යාතු කර්මය කියලා දුන්න කෙනා. ඊට පස්සේ මෝගන් කියනවා තමන් එහි තියෙන පූජනීය ස්ථානයකට එක්කන් යන්න කියලා. ඒත් ඉතින් අවාසනාවන්ත විදිහට යන අතරමඟදී මෝගන් එයාගේ ජීවිතෙන් සමුගන්නවා. ඊට පස්සේ ආයෙමත් රොබ් ගවටන එලියන් කියනවා ඔයාට මාව සුව කරන්න පුළුවන් මට ඒක විශ්වාසයි කියලා එයාගේ හිත හදලා අපි දෙන්න මේක උත්සාහ කරලා බලමු කියලා කියනවා. ඊට පස්සේ මෙයාලා අර යාතු කර්මය පටන් ගන්නවා සහ අයිලින්ට ආයෙමත් යම් දෙයක් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අයිලින්ට භෝජන සංග්‍රහයක් වගේ තැනක් පේනවා සහ මර්සියා තමයි මේ හැම දෙයකටම වක් කියන්න ඕන කියලත් ඒ මතකයෙන් පේන්න පටන් ගන්නවා. ඒත් එක්කම අයිලින්ගේ මානසික ප්‍රශ්නයත් සුව වෙනවා. ඊට පස්සේ අයිලින් පැහැදිලි කරනවා තමන්ගේ අම්මත් ඒ කියන්නේ කැනූට් රජතුමාගේ කලින් බිරිඳත් කේල්ට්වරයෙක් කියලා. ඒ වගේම මර්සියා තමයි රජතුමා රවට්ටලා එලියන්ගේ අම්මා මායාකාරියක් කියලා එයාව මරලා දාන්න කියලා රජතුමාවත් පොළඹවලා තින්නේ. මේ අතර මර්සියා එයාගේ සේනාවත් එක්ක ඇවිල්ලා මේ ගමේ මිනිස්සුන්ව මරන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැකලා කලබල වෙන එලියන් එතනට යන්න හැදුවත් රොබ්යාව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් එලියන් කියනවා මේක අලුත් ආරම්භයක් එහෙම කියලා එයත් යන්න තීරණය කරනවා. මේ අතරේ සටනේ එන්නෙන්නම දරුණු වෙනවා සහ වීසල්ටත් ඊතලයක් වදිනවා. ඉතින් ඊට පස්සේ එතනට එන්න ඩෆ්ෆයාව මේ යුද්ධයෙන් තුවාල නැට බෙහෙත් කරන අබූ ළඟට එක්කන් යනවා. ඒ වගේම ඉතින් වීසල්ට බෙහෙත් කරන අතර තමයි මෙයාලා දැනගන්නේ එයා කොල්ලෙක් වගේ හිටියට ඇත්තට මෙයා ගෑන් ළමයෙක් කියලා. මේ ඔක්කොම මේ යුද්ධයත් දරුණුවට යනවා සහ එකපාරටම කඩුවකුත් අරගෙන එතනට අයිලින් එනවත් එක්කම මේගොල්ලෝ හැමෝම සටන නවත්තනවා. මේ වෙලාවේ මර්සියා අණ කරනවා එයාගේ මිනිස්සුන්ට එලියන්ව මරලා දාන්න කියලා. ඒත් ඉතින් කවුරුවත් හෙල්ලෙන්නවත් නැහැ. ඊට පස්සේ එලියන් මේ හැමෝටම පැහැදිලි කරනවා මර්සියා මෙච්චර කාලයක් කරපු හැම නරක වැඩක්ම සහ දැන් තමන් ඒ කියන්නේ රාජධානී නියම උරුමකාරිය ඇවිල්ලා ඉන්නේ කේල්ටර් සහ ක්‍රිස්තියානුවන් වෙනුවෙන් ආයමත් සිංහාසනය බාර ගන්න කියලා. ඒ වගේම අයිලින් හැමෝටම මතක් කරනවා එයාගේ අම්මයි තාත්තයි විවාහ වුණේ ක්‍රිස්තියානුවන් සහ කේල්ටරුන්ව එකතු කරන්නයි කියලා. ඉතින් මේක අහන් ඉන්න මිනිස්සු හැමෝම මෙයා ඉදිරියේ දන නමනවා. ඒ වගේම හාරුක්නූට් සහ බිෂොප් එලියන්ව තමන්ගේ ඇත්ත රැජින විදියට පිළි අර ගන්නවා. ඉතින් ඊට පස්සේ අඬමින් ඉන්න මර්සියා ගාවට එහෙමත් නැත්තම් මේ කපිට රැජින ගාවට යන ඇත්ත රැජින එලියන් එයාට කිට්ටු වෙනකොටම මර්සියා එයාට පිහියෙන් ඇනලා මරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම වටේ ඉන්න දුනුවායෝ මර්සියාට ඊතලයකින් පහර දෙනවා. ඉක්මනටම අයිලින් ගාවට දුවන් රොබ් කියනවා බය වෙන දෙයක් නැහැ. මම ඔයාව බේර ගන්නවා කියලා. ඊට පස්සේ සුව වෙන අයිලින් ආයමත් ලන්ඩන් වලට එනවා. එහි නීත්‍යානුකූල රැජින විදිහට. ඉතින් ඔටුවන් පවා එයාව ගෞරවයෙන් පිළි අර ගන්නවා. ඊට පස්සේ රොබ් අරයාගේ පොතේ සම්පූර්ණ සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයේ වැදගත්කම ගැන අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කරනවා. ඊට පස්සේ එතනට එලියන් රොබ්ට කියනවා තමන් මැරි කරන්න හිටියේ
බටහිර රාජධානියක රාජකුමාරයෙක් කියලත් ඒ තමන්ගේ හදවත රෝණේ දෙන්නේ වෙයි කියලත් තියෙන එලීනා රොබ්ගේ අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ එයා රොබ්ට ස්තුති කරනවා මෙච්චර කාලයක් එයා වෙනුවෙන් කරපු හැම දෙයකටම. ඉතින් ඒත් එක්කම මේ ලස්සන මූවි එකත් ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. ඒ වගේම ඉතින් මූවි එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන මූවි එකකින් ඉක්මනටම හම්බ වෙමු.